තිරුවන් සරණයි. අද දවසේ මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ සෑම දිනකටම මේ බුදුදහම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ මූලික කරුණු කාරණා ටික පැහැදිලි කරලා දෙන්න. ඔබට පේනවා ඇති මේ සරස්මේ කියනවා චතුරාර්ය සත්‍ය, පංච නීවරණ, ධර්ම ශ්‍රවණානිසංස, සතර සතිපට්ඨාන, අක්ෂර මූල ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ගය, ඊට විඥාන, ඊට බිහිවීම, මරණය, නිවන යනාදී වශයෙන් දැන් මෙතන පටිච්ච සමුප්පාදයක මේ ආකාරයේ සැලැස්මක් හදලා තියෙනවා. මේ සියලුම දේවල් අපි බෞද්ධ හැටියට දන්න දේවල්. දන්නවා අපි අහලා තියෙන මේ වචන ගැන හුඟක් අපි අහලා දන්න දේවල්. නමුත් වර්තමානයේ අපිට තේරෙනවා බුද්ධ ආගම බොහොම ශ්‍රේෂ්ඨ ආගමක්, ධර්මයක්. ඒකට ගොඩාක් අය දැන් පැහැදිලිව මේ ආදී මේ බුදු පූජාවන් පවත්වන, වේද විහාර හදන, ඒකම පෙරහැරවල් කරන, පොයවල් වලට අවශ්‍ය සංවිධාන කටයුතු කරලා ගොඩාක් ආගමික පැත්ත ඉදිරියට වෙලා තියෙනවා. එතකොට නමුත් දැන් අපිට වැටෙනවා මේ ආගමික ආමිෂයේ පැත්ත, ආමිෂ පූජාවල් පැත්ත ගොඩාක් ඉදිරියට ආවට ප්‍රතිපත්ති පූජාව කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ ධර්මයේ මූලික ටික දැන් අභාවයට යමින් පවතිනවා කියලා මේ සමාජයේ වෙනවා මේ කතා කරන බෞද්ධයෝ එක්ක තේරුම් ගත යුතු කාරණයක්. මම එහෙම කියන්නේ මොකද මම දැන් මේ සැලැස්ම හදලා කාලයක් තිස්සේ මේ දේශන කරනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව. මට පුළුවන් උපරිම මට්ටමින් ඔබ සියලුම දේ දැනගන්න මේ මම අවශ්‍ය මූලික ටික තමයි මේ දැනගෙන අපේ බෞද්ධ ජනතාවට කියලා දෙන්නේ. එතකොට අපි බෞද්ධයෙක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් බෞද්ධයා කියලා කියනවා. ඒ වගේම අපේ ශාස්ත්‍රවරයාගේ මඟ යන්න ඕන. එතකොට උන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ ධර්මය ගැන අපි බැලුවොත් ඒකේ මූලිකම වදනම තියෙන්නේ මේ චතුරාර්ය සත්‍යයත් එක්ක. එතකොට මේ චතුරාර්ය සත්‍ය මේ සත්‍ය හතර තියෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ හතර විග්‍රහ කරනකොට තමයි මේ සියලු දේවල් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක සමුදය සත්‍ය දුක ඇති වෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ සම්පූර්ණ අපි දැනගන්නවා. ඒ වගේම දුක්ඛ සත්‍ය දැනගන්න දුක්ඛ සත්‍ය ජාති ඉක්මුණාට පස්සේ එතන ඉඳලා ඒ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් ආදී වශයෙන් කියන දුක් ටික සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන ඒ දුක්ඛ සත්‍යයට අයිති සියලුම දේවල් ටික අපි දැනගත යුතුයි. එතකොට මේ දුක්ඛ සත්‍යය එහෙම දැනගෙන දුක ඇති වෙන්නේ නැහැ. දුක හැදෙන්නේ කොහොමද? සමුදය වෙන්නේ කොහොමද කියන එක සමුදය සත්‍යය. එතකොට සමුදය සත්‍ය කියන්නේ මේ පටිච්චසමුප්පාදයට හේතුඵල දහම. මොකද අපි හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා, හේතුවක් නැත්තම් ඵලය නැති වෙනවා කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම හරය. ඒ වගේම තමයි ත්‍රිලක්ෂණය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන්නේ. එතකොට මෙන්න මේ ත්‍රිලක්ෂණය අපි අවබෝධ කරගන්න. මේක අවබෝධ මේක අනිත්‍යයි, සැපක් නැහැ, අනාත්මයි, ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ කියන තැනට අපේ හිත හැදෙන්න නම් මේ ධර්ම ටික දැනගත යුතුයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය මේ සත්‍ය හතර හරියට දන්නේ නැති කෙනා අඳුන තරම් පළවෙනි සත්‍ය දෙකවත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඔය ධම්සක්කවත්ම සූත්‍රයේ ඒ වගේම සත්‍ය විභාග සූත්‍රයේ විග්‍රහ කරලා දේශනා කරපු සූත්‍ර දෙක සරියුත් රහතන් වහන්සේ දේශනා කරපු සත්‍ය විභාග සූත්‍රය ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ සූත්‍ර දෙකේ තියෙන මූලික හරය මූලික ටික මේ ටික දන්නේ නැත්නම් කොහොමද බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකේ ශ්‍රාවකෙක් වෙන්නේ? එතකොට අපි ගොඩාක් පින් කරනවා. අපි නොයෙක් දාන දෙනවා, මේ විහෙර විහාර ආදනවා, ශ්‍රම දාන කරනවා, අපි උපස්ථාන කරනවා, පින් අතේවල ගොඩාක් අපි කරනවා. හැබැයි එතකොට වෙන්නේ පිනෙන් අපිට දෙන්නේ අපේ සුගතියගේ උත්පත්තිය ලබන එක. පවකරොත් දුගතියට යනවා, පින් කරොත් සුගතියට යනවා. එතකොට සුගතියේ ඉපදුනත්, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල ඉපදුනත්, ත්‍රිසං යෝනිවල ඉපදුනත් හැමතැනම තියෙන දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉපදීම දුකයි. එතකොට ඔන්නේ මූලික ටික දන්නේ නැතුව අපිට බෞද්ධයෙක් වෙන්න බෑ. මේ බෞද්ධයෙක් වෙන්න නම් මේ දර්ශනය
මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනගත යුතුයි. ඒකට මේක දන්න අය බොහෝම සුළු පිරිසයි තමයි ඉන්නේ. එතකොට මගේ පරමාර්ථය වෙන්නේ මොකද්ද? මේ අභාවයට යමින් අපේ මනසෙන් අමතක වෙලා යන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පුළුවන් තරම් අපේ සමාජයේ මිනිස් මනසට දෙන්න ඕන. එතකොට දැන් ඒක දෙන්න අපි කොච්චරක් බණ අහනවා. මේ බණ කොච්චර ඇහුවද මෙන්න මේ වගේ පිළිවෙලකට ඇහුවොත් තමයි අපිට ඒක මතකේ හිටින්නේ හදාවවතින්නේ. එහෙම නැත්නම් දැන් ධර්මයේ පොත්පත්වල ලියලා, පුස්කොළ පොත්වල ලියලා, රන්පත්තිරු ලියලා, ගල්වල කොටලා ඒක තියෙනවා. ඒ විහාර පන්සල්වල ලොකු අල්මාරිවල දාලා, අතුරු දාලා, ඉබ්බ දාලා ඌ පොත්වල ලියලා තියෙනවා ත්‍රිපිටකයේ. නමුත් ඔය පරිශීලනය කරන්නේ නැහැ. බලන්නේ නැහැ. එහෙමත් කෙනෙක් තමයි ස්වාමීන් වහන්සේ නමක් හෝ ඊයේ වෙනම ඒ කියන්නේ උනන්දුවක්ම දක්වන කෙනෙක් තමයි ගිහිල්ලා හොයාගෙන ඒක කරන්නේ. මේ ධර්ම ග්‍රන්ථ කියවලා මේ සත්‍ය අවබෝධ කරගන්න තියෙන උත්සාහය නැහැ. මොකද අපි කරන්නේ ඒ සත්‍ය පැත්තට තියලා අර ආමිෂ පූජා ටික කරලා ආගමික වතාවක් ටික කරන එක තමයි අපි කරන්නේ. එතකොට ආගමික වතාවක් කළා අපිට පින් ලැබෙනවා. නමුත් කුසලස්ස උපසම්පදා බුදුරජාණන් වහන්සේ සබ්බපාප සකරණ කුසලස්ස උපසම්පදා කුසල් උපසම්පදා වෙන්න කුසල් වර්ධනය වෙන්න ඕන වැඩෙන්න ඕනේ. කුසල් වැඩෙන්න නම් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය මේවා ගැන අපි ඉගෙන ගන්න ඕනේ. මේ එකින් එක වචනෙන් වචනේ කාරණෙන් අපි ඉගෙන ගන්නකොට අපේ ඥාන වැඩි වෙනවා, නුවණ වැඩි වෙනවා. ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එතකොට ඥාන ගොඩාක් වෙනකොට ප්‍රඥාවන්තයෙක් වෙනවා. ප්‍රඥාව අවදි වෙනවා. අන්නේ ප්‍රඥාවන්තයා මේ සසර ගමන කෙටි කර ගන්න ඕන, නිවන් දකින්න ඕන කියන අරමුණ ඇතුව සත්‍ය ඉගෙන ගන්න ඕන, සත්‍ය හොයනවා නම්, සත්‍ය ගවේෂී පුද්ගලයෙක් වෙනවා නම් අන්න යාට කියන පටිසෝතගාමී පුද්ගලයා මේ සසර ගමන එක දිගට යන ගමන නතර කරලා ආපහු හැරෙන්න උනන්දු වෙන උත්සාහ වෙන කෙනා තමයි සත්‍ය හොයන කෙනා. සත්‍ය ගවේෂී. එහෙනම් අපි මේ සත්‍ය හොයන්න ඕන. මෙන්න මේ සත්‍ය හොයන්න නම් අපි මේක මුල ඉඳලා එකින් එකම හොයාගෙන යන්න ඕන. ඉතින් අන්නේ කාරණාටික තමයි මම මෙතන මේ පාලියෙන් වචන තුනක් මේ හැම එකක්ම වචන සිංහලට කියලා දීලා අපි මේ නොදන්න උපාසකම්මලට නොදන්න දරුවන්ට මේක අවබෝධ කරලා දෙන්න ඕන. මේක දැනගත්තොත් විතරයි අවබෝධ කරගෙන අඩුම තරමේ ආර්ය මාර්ගයටවත් එන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මම දැන් මේ ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. මේ සත්‍ය හත දැන් අපි මෙහෙම බලමු. දැන් මේ සත්‍ය අපුරාණ සත්‍ය ලෝකේ තියෙන දෙයක්. බුදුරේ පහළ වෙලා තමයි මේක ඉස්මතු කරලා දේශනා කරන්නේ. ඒ දේශනා කරාට මේ ලෝකේ ඉන්න හැම සත්වෙටම පුළුවන් නිවන් දකින්න. නමුත් ඒක වහලා තියෙනවා මෙන්න පංච නීවරණ කියන පහෙන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහෙන් තමයි මේ වැහිලා තියෙන්නේ. මොකද අපි මේ අස ගන්න ආසේ දීශාරික කියන ආයතන පහ ගැන අපි ඉගෙන ගන්න ඕන. මේ පහෙන් අපි ගන්න අරමුණු වලට උපාදානීය වෙලා ඉන්න එකෙන් තමයි මේ අපේ සසර දිගට යන්නේ පෞකින් කරගෙන. ඉතින් ඔන්න උපාදානය නතර කරගන්න ඕන. සංකිට්ඨේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දුක්ඛ සත්‍ය ඕක තමයි කියන්නේ. එතකොට අපිට ඇහැට අරමුණු වෙනවා, ඇහැරියම් රූප පේනවා, නොයෙක් දේවල් අපිට පේනවා. හැබැයි අපි යන්නේ උපාදානයෙන් අල්ලගත්තොත් තමයි අපිට කර්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක දැනගන්න මේ ධර්මතාවයේ හොඳට අපේ මනසට වැටෙන්න ඕන. ඒ වගේම තමයි එතකොට මේ නීවරණ පහයවත් කරගන්න නම් මේක අපි අරගන්න, මේක කොහොමද අපි අයින් කරගන්නේ කියලා මේක දැනගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඕන. පුළුවන් තරම් චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්ම ශ්‍රවණය කරන්න තමයි මේ සියලුම දේවල් ටික ඉවත් වෙන්නේ. අන්නේම ඉවත් වෙනම ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එතකොට අපි ධර්මයේ ශ්‍රවණය කරන් මෙච්චර කාල අපි ධර්ම ශ්‍රවණය කරනවා කියලා ගිහිල්ලා බණ අහගෙන ඉන්නවා. ඒ වෙලාවට කියන කතාන්තර ටික, ජාතක කතා, ඉතිහාස කතා මේ දේශන පවත්වන ඒක ධර්මයේ ගැන දේශන තියෙනවා. අපේ ඉතිහාසය ගැන, බුදුරජාණන් වහන්සේ ගැන මේ පන්සල්වල මේ පින්කම් වලදී අපි බණ අහනවා. ඒ ඇහුවට අපි ඇසිය යුතු මූලිකම ධර්මයේ ටික තමයි මෙන්න චතුරාර්ය සත්‍ය ගැඹුරලා තියෙන ධර්ම කාරණා ටික. එතකොට ඒවා අහන්න අපි උනන්දු වෙනවා. ඒවා අහනකොට අපිට ලැබෙන ලාභ පහක් තමයි මේ තියෙන්නේ. අසුතං සුනාසි සුතං පරියෝධුපේති කංකං විතරේ දික්තිං උජුං කරෝති චිත්ත මත්ත පසීදති කියලා. එතකොට මෙන්න මේ ලාභ පහ අපිට ලැබෙනවා කියන අවබෝධය අපේ මනසට වැටුණොත් අන්න අපිට මේ ධර්මය අහන්න උනන්දුවක් ආසාවක් ඇති වෙනවා. එතකොට මේවා මේ කලබලෙන් කියවන වෙන්නේ එකින් එක විස්තර අකුර පැහැදිලි කරලා කියන්න. එතකොට තමයි අවබෝධ වෙන්නේ. ඒ වගේම තමයි දැන් මේකේ උනන ඊළඟ අපිට අකුසල මූල තියෙනවා. ලෝභ, දේශ, මොහ මේ තුන තියන්නේ අවිද්‍යාව නිසා.
අවිද්‍යාව කියන්නේ අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරමාර්ථ ධර්ම ගැන පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ සත්‍ය ගැන හරි අවබෝධයක් දැනුමක් නැතිකමට කියනවා අවිද්‍යාව කියලා. එතකොට අන්නේ අවිද්‍යාව නිසා අපිට හැදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන සිත් තමයි පහළ වෙන්නේ. ඒවයින් අකුසල රැස් වෙනවා. අපිට මේ තුන නැති කරගන්න අලෝභ, ආදේශ, අමෝහ බවට පත් වෙන්න නම් මේ ධර්මයේ ටික දැනගන්න. එතකොට මේ ධර්මයේ චතුරාර්ය පටිච්චසමුප්පාදේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාර, අවිද්‍යාව හේතුන සංඛාරය කියනවා. සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියලා මෙන්න මේ එකින් එක මේක සිදියලු අර්ථ යථාර්ථය අවබෝධ කරගෙන දැනගත්තොත් තමයි මේ ධර්මය අපිට අවබෝධ වෙලා මෙන්න මේ ලෝභ, දේශ, මොහ කියන තුන අලෝභ, ආදේශ, අමෝහ කියන තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මෙතෙන්ට එන්නේ නැතුව අපිට බෑ සම්මාදිට්ඨියට යන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ කියන මාර්ග සත්‍යයේ දින නිවන් දකින්න යන දින මාර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මාර්ගයට යන්න අපි අනිවාර්යෙන් සම්මාදිට්ඨියට එන්න ඕනේ. ඒ කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටි නැති කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොහොතයි. අවිද්‍යාව. එතකොට අපි නොදන්නකම මේ ධර්මය ගැන නොදන්නකම. සත්‍ය නොදන්නකම. එහෙනම් අපි මේ සත්‍ය සියල්ල දැනගත යුතුයි. මේ සියල්ල දැනගන්නකොට ඉගෙන ගන්නකොට අපේ මේ තියෙන කෙලෙස් නැති වෙනවා. නීවරණ ඉවත් වෙනවා. ලෝභ, දේශ, මොහ ඉවත් වෙනවා. ඉවත් වෙලා අපේ මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා සම්මාදිට්ඨියටපත් වෙනවා. අන්නේ සම්මාදිට්ඨිය රාගෙන සම්මා සංකප්ප, සම්මා වාචා, යහපත් දැකීම, යහපත් සංකල්පන, යහපත් වාචා, සම්මා කන්ත සංකප්ප, සම්මන්ත, සම්මා වායාම, සම්මා ජීව, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉබේම ප්‍රවිෂ්ඨ වෙනවා. මේ ධර්මයේ හොයාගෙන යනවා. ඉගෙන ගන්නවා. තමන්ගේ වරසට අරගෙන ඒ ගැන හොයලා අධ්‍යයනය කරනකොට මේක ඉබේම තමන්ගේ ජීවිතයට ගලපාගෙන ජීවිතේම කොටසක් බවට පත් වෙනවා. එතකොට පව වැඩ කරන්න, වැරදි වැඩ කරන්න, ඒවට සිතුවිලි පහළ වුණොත් ඒක ඉතින් නවත්ත ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒතර දුර යන්න එකපාරටම බෑ. ඉතින් මේවා යෝගී ඉගෙන ගන්න යුතුයි. ඒකට ඉගෙන ගන්නකොට අපි මේ බුදුදහමේ මූලිකවම වස්තු බීජයෙන් දින මොකද විඥානය. සිත ගැන තමයි සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ මොකද අපි සිත නිසා තමයි මේ සසර ඉපදෙసి මෙරි යන්නේ. අන්න එහෙනම් අපි මේ සිත ගැන දැනගත්තා. ඉතින් මේ සිත හට ගන්න ආකාරය චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මනෝ කියන මේ ආයතන හයේ සිත් පහළ වෙන හැටි. ඒ පහළ වෙන සිත් මොනවද? ඒ අනාදී වශයෙන් විඥානයේ සිත් ගැන අපි හොඳ අවබෝධයක් දැනගත්තා. මේ සියලුම ධර්ම වලින් කරන්නේ මොකද්ද? මේ ඔක්කොම ඉගෙනගෙන අවසානට යන්නේ සිත් ටික ළඟට. ගිහිලා තමන්ගේ සිතේ කෙලෙස් හැදෙන්නේ නැති වෙන්න, උපාදානෙ නැති වෙන්න ඒ සිත පාලනය කරගන්න එක තමයි මේ ධර්මයේ අවසානයේට යන්නේ. අන්න එතකොට අපි සිත හදාගෙන එතකොට අපිට අවසාන මරණ අවස්ථාවේදී මරණාසන්න සිතේම ත්‍ෘති චිත්තය කියන එක අපිට ඕන විදියට හදාගන්න ඕන. එක්ක සුගතියකට යන්න හොඳ සිතක් ඇති වෙන්න ඕන නම් නිවන් දකින්න නම් එතනින් එහාට සිත පහළ වෙන්නේ නැති ප්‍රතිසන්දිය ලබන්නේ නැති ත්‍ෘති සිතෙන් අපේ ජීවිතය එතනින් ඉවර කරගන්න පුළුවන්. ඉතින් අන්නේ ධර්මතාවයට යන්නේ දැන් මම මේ කොටින්ම කෙටියෙන් කිව්වේ මේවා ටික ඉගෙන ගන්නකොට තමයි අන්න පෘථග්ජන පුද්ගලයාව අන්න පෘථග්ජනතාවයෙන් මිදිලා කල්යාණ පෘථග්ජන තත්වයටපත් වෙලා ඊට පස්සේ එයා ධර්මය ගැන හොයනකොට එයා ආර්ය මාර්ගයට වැටෙනවා ආර්ය පුද්ගලයෙක් වෙනවා ආර්ය මාර්ගයට වැළලා මේ චතුරාර්ය සත්‍ය ගැන හොයනකොට ඉගෙන ගන්නකොට සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බලවලටපත් වෙනවා. ඒවට යන්නේ එතකොට දසංයෝජන ධර්ම කියලා තියෙනවා. මේ දසංයෝජන ධර්ම ප්‍රහාණය කරලා ඒක අපි කරන්න ඕනේ නැහැ. මේ ධර්ම ඉගෙනගෙන මේකේ හැසිරෙනකොට ඉබේ ප්‍රහාණය වෙනවා. මෙන්න මේ ධර්ම කරුණු ටික හොඳට ඉගෙනගෙන අධ්‍යයනය කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම තමයි දැන් මම මේ වැඩසටහනින් කරන්නේ. දැන් මේ වැඩසටහන ගැන තමයි මම මේ ඉක්මනට කරුණු ටික කියලා කිව්වේ. ඉතින් මේ වැඩසටහන පැය 4ක් 5ක එක වැඩසටහන සම්පූර්ණ කරගෙන දුම පැය 5ක කාලයක් යනවා. එච්චර වෙලා වනහන්න අමාරුයි අපේ කාණ්ඩෙට. ඒ නිසා පැයකදී වගේ ආයතනක හෝ පන්සලක හෝ තැනක මේ කරුණු එකින් ටික එක අවස්ථාවක කරන්නේ මේ ටික ඔක් කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මා සමග එකතු වෙන්න කියලා මම ඔබ සම්පූර්ණයට ආරාධනා කර සිටිනවා. මොකද අපි ළඟ අපේ නිවන තියෙනවා. ඒ නිවනට අපිට අවශ්‍ය අධිෂ්ඨානය ඒ වගේම අපේ පින් තියෙනවා. ඒ පිනෙන් තමයි අපිට මේ නිවන් මාර්ගයට යන්න පුළුවන්. ඉතින් මේක මම ඉල්ලා සිටිනවා මේක දන්න
අවශ්‍ය කෙනෙක් කතා කරන්න අපි මේක ඕන්ලාවක සැදී පැහැදී සිටින දන්න ටික කියලා දෙමු. මොකද නොදන්න දේවල් තව ගොඩාක් තියෙනවා. නමුත් අත්‍යවශ්‍යම ටික මේක සටහන් වෙලා තියෙනවා. මේක පිළිවෙලකට ඉගෙන ගත්තොත් නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එහෙනම් ඒ සඳහා ඔබට අවශ්‍ය සිත් පහළ වේවා. ඒ වගේම අදිෂ්ඨානය උනන්දු වුණා ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සම්දිලානේ සිරුවන් සරණ පතනවා. බොහොම ස්තුතියි.